පොසොන් පසළොස්වක පොහොය දවසින් උදා වෙන සතිය කුම්භ ලග්නෙ ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ලග්නාධිපති සෙනසුරු ග්‍රහය ධනස්ථානයේ ගමන් කරනකොට චන්ද්‍රය 11 වෙනි ගමන් කරමින් තමයි කුම්භ ලග්නෙට දවස උදා වෙන්නේ. මේ සතියෙම චන්ද්‍රය 11 12 ලග්නය තුල ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ නිසා සතිය මුලදී නම් ඔබට සුබඵලදායක තත්ත්වයක් තියෙනවා. හොඳ යහපත් ගුණවත් යාළුවොත් එක්කලා කාලය ගත කරන්න ඔබට අවස්ථාවක් තියෙන බව පේනවා. ඒ වගේම ඔබේ සේවක පිරිසක් ඉන්නවා නම් ඒ සේවක පිරිසේ සහයෝගය නොඅඩුව ලබා ගන්න පුළුවන් බවක් පේනවා. දිනුව වෙනුවෙන් ඔබ ණය මුදලක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අදාළ ආයතන වලින් සහයෝගය ලබා ගන්න ඔබට හැකියාව තියෙන බව පේනවා. සතුරන් මිතුරු වෙන්න ඉඩ තියෙන බවක් තමයි පේන්නේ. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහය, සිකුරු ග්‍රහය, බුධ ග්‍රහය 6 වෙනි ගමන් කරමින් ඉන්නවා. මෙන්න මේ නිසා බොහෝ සතුරු කරදර මර්ධනය කරගන්න පුළුවන් වෙයි. වරපතල රෝගාබාධ තත්ත්වයන් ඇති වෙන එකක් නැහැ. සේවක සහයෝගය ලබා ගන්න පුළුවන්. සතිය මැද වෙනකොට නම් සමුතරමත් දුර ලැබෙනවා. සෙම් රෝග වලින් ප්‍රවේශම් වෙන තත්ත්වයක් තමයි සතිය මැද වෙනකොට ඔබට පෙන්වුම් කරන්නේ. ඒ වගේම කුම්භ ලග්නිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය ධනස්ථානගත වෙලා තියෙනවා. මේ නිසා වියදම් ඉහළන බවක් වෙනවා. ආදායම් සතුටුදායක වුණා වියදම් ටිකක් ඉහළන බවක් වෙනවා. මේ නිසා වියදම් ගැන සැලකිලිමත් වෙන්න කියලා කුම්භ ලග්නිමියන්ට මතක් කරන්න කැමතියි. දරුවන්ට නම් සුබඵලදායකයි. කුම්භ ලග්නිමේ ඔබ තාමත් ඉගෙන ගන්නවා නම් ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න අපහසු වෙන්නේ නැහැ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලබා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ සෙනසුරුගේ දසා අන්තර් දසාගත කරනවා නම් උපදේදී සෙනසුරු දුර්වල හිටියා නම් අලස බව, නිදිමත, වැඩකල් දැමීම දැන් බෑ පස්සේ කරන්නම් කියලා හිතෙන්න පුළුවන්. මේ නිසා උද්‍යෝගයේ උනන්දුව දිගටම පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සෙනසුරු දසාගත කරන අයට සෙම් රෝග, වාතාවාද වගේ සෞඛ්‍ය ගැටලු වලින් පීඩාවන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ නිසා වතුරෙන් පරිස්සම් වෙන්න. සවසට රාත්‍රියට නෑම, පිනිබෑම, රාත්‍රී ගමන් ජල ක්‍රීඩා වගේ දේවල් ඒ තරම්ම කුම්භ ලග්නෙට සුදුසු නෑ මේ දවස්වල. මේ ගැන සැලකිලිමත් වෙන්න. සෙම් රෝග වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම් අප්‍රමාද වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලායි ඔබට මතක් කරන්නේ. ඉතින් කුම්භ ලග්නෙ මේ ඔබට ඔබේ අධිපති ග්‍රහය සෙනසුරු ග්‍රහය තාමත් ලග්න විරාෂ්ඨ කපලයේ අග කොටස තමයි ගමන් කරමින් ඉන්නේ. මේ නිසා සෞඛ්‍ය රැක ගන්න ගමන් අදාළ ශාන්ති කර්ම කර ගැනීම වැදගත් වෙනවා. කාට හරි දුකක් කරදරයක් තියෙනවා නම් ඒක කියන්න කෙනෙක් නැති අය වුණ තරම් ඉන්නවා. ඉතින් අනුන්ගේ දුකට සවන් දෙන්න කියලායි ඔබට කියන්නේ. කන් දෙන්න හොඳට අනුන්ගේ දුකට. පුළුවන් ආකාරයෙන් පිට වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. නැති පරියයට රෝගීන්ට මහලු අයට උදව් කරන්න. මේ දවස්වල කුම්භ ලග්නෙ ඔබට වඩාත් හොඳ ශාන්ති කර්මයක් තමයි ලේ දන් දෙන එක. මේ විදිහට හිතන්න. ඉතින් කුම්භ ලග්නෙ ඔබට මේ දවස්වල වඩාත් හොඳයි මිශ්‍රලා පාට අඳින එක ජය අංකය වෙන්නේ අංක 6.